දේශීය කිරිගොවියාට ශක්තියක් වෙමින් ඔවුන්ගෙන් ලබා ගන්නා උසස් තත්ත්වයේ කිරි වලින් උසස් ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කරන නිෂ්පාදන තමයි කොත්මලේ විදියට ඔබ අදට එන්නේ කියලා ඔබ අපි හැමෝම දන්නවා. අපේ රට පෝෂණය කියන මැයින් ඔවුන්ගේ මෙහෙයුම් ප්‍රචාරක වැඩසටහනක් අද සිද්ධ වෙනවා. අපි බලමු ඇතුළට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. කොත්මලේ අපේ රට පෝෂණය කියන මාතෘකාව හරහා කොහොමද වඩාත් අපේ දේශීය කිරිගොවියාට සම්බන්ධ වෙන්නේ? අපේ රටේ පෝෂණය කියලා ගත්තාම ඒක විවිධ පැතිකඩයන් ඔස්සේ ගලා යනවා. ඒකක් අපේ ඩේරි ෆාමර්ගේ එහෙම නැත්නම් අපේ මිල්ක් ප්‍රොඩියුසර්ගේ පැත්තෙන් අපේ රට කොහොමද පෝෂණය කරන්නේ? අනිත් පැත්තෙන් අපේ අවසාන වශයෙන් අපි හදන ප්‍රොඩක්ට් ඒක සමාජයට ලංකාවේ ඩිස්ට්‍රිබියුෂන් එක හරහා කන්සම්ප්ෂන් එක තුලින් නියුට්‍රිෂන් ප්‍රොවයිඩර් කෙනෙක් විදිහට අපි කටයුතු කරනවා. ඒකම අපේ ෆැසිලිටිස් වල තියෙන පරිසර හිතකාමී භාවය. ඉතින් ওই තුනේ එකතුවක් තමයි අපේ රටේ පෝෂණය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද මේක ඇවිල්ලා කිරි ප්‍රොඩක්ට් එකක් පමණක්ම නෙවෙයි. එතනින් එහාට ගියපු සමාජීය කර්තව්‍යයකුත් මේකට එක්ක බැඳලා තියෙනවා. ඒ නිසායි අපි කියන්නේ අපේ රටේ පෝෂණය කියන පුළුල් අර්ථයෙන් අපේ කැම්පේන් එක අයිඩෙන්ටිෆයි කරලා තියෙන්නේ. එතකොට දේශීය කිරිගොවියව ශක්තිමත් කරන්න, එතකොට අපේ පාරිභෝගික ජනතාවට උසස් තත්ත්වයෙන් යුතු කිරි ලබා දෙන්න කොත්මලේ කටයුතු කරනවා. මාකට් එකේ තියෙන අනිත් නිෂ්පාදනත් එක්ක කොහොමද කොත්මලේ වෙනස් වෙන්නේ? ඇයි විශේෂ වෙන්නේ? එක පැත්තකින් ගත්තොත් අපි ෆාමර්ස් සමග කටයුතු කරද්දී අපේ තියෙන ට්‍රාන්ස්පරන්සි එක එහෙම නැත්නම් අපි කොච්චර ෆාමර්ත් එක්ක කෙලින්ම කටයුතු කරනවද කියන ඊට අමතරව අපි අතරමැදියෝ නැහැ. අතරමැදියෝ නැතිවීම තුළ අපිට ෆාමර්ට හොඳ ප්‍රයිස් එකක් දෙන්න පුළුවන්. අපේ ගොවියා හැමදාම තෘප්තිමත් ගොවියෙක්. තෘප්තිමත් ගොවියෙක් සහ ලාභයක් ලැබෙන ගොවියෙක් එයාගේ කර්මාන්තය ඉදිරියට ගෙනියනවා. ඉතින් ඒක එක්කම එයා දෙන්න පුළුවන් කිරි ටික ඉතාම හොඳ ක්වොලිටි එකකින් අපිට ලබා දෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපේ ෆාමර්ස්ලා ඊට අමතරව අපේ එක්ස්ටෙන්ෂන් සර්විසස්, අපේ ඉන්පුට් සර්විසස්, එක්ස්ටෙන්ෂන් සර්විස්, මෙඩිකල් සර්විස්, වෙටරනරි සර්විසස් ඒ වගේ ගොඩක් කර්තව්‍යයන් මේ කර්තව්‍ය ඇතුලේ තියෙනවා. ඉතින් ඒකත් එක්ක ෆාමර්ට හම්බෙන බෙනිෆිට් එකත් එක්ක තමයි ෆාමර්ගේ ඩිවෙලොප්මන්ට් එක තීරණය වෙලා තියෙන්නේ. පාරිභෝගිකයා වෙතට උසස් තත්ත්වයේ නිෂ්පාදන ළඟා වෙනවා කියලා ඔබ තහවුරු කරන්නේ කොහොමද කියලා? අපි කිරි එකතු කරගන්න ස්ථානයේ සිට අවසානයේ තෙක්ම ඉතා සුපරීක්ෂාකාරීව හැම පියවරක්ම උසස් තත්ත්වයෙන් තමයි කරගෙන යන්නේ, හරිම ආරක්ෂිතව. ඒතර අපේ හැම ෆැක්ටරි එකකටම ෆැක්ටරිස් අපිට වෙනම පිටලා තියෙන ෆැක්ටරිස් 3ක් ඩේරි සම්බන්ධව. ඒතර හැම ෆැක්ටරි එකක්ම නවීන තාක්ෂණික උපකරණයන්ගෙන් යුක්ත ෆැක්ටරිස්. ඒ හැම ෆැක්ටරි එකටම අන්තර්ජාතික තත්ත්ව සහතික තියෙනවා. ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ හා ආහාරවල තත්ත්වය සම්බන්ධ. අපි ඒ සර්ටිෆිකේෂන් සරහා අපි කන්ෆර්ම් කරගෙන තියෙනවා අපේ සිස්ටම් එක, අපේ ෆිනිෂ් ප්‍රොඩක්ට් එක අපි දෙන්නේ ඉතා උසස් තත්ත්වයෙන් සහ සෞඛ්‍ය ආරක්ෂිතව කියලා අපේ මහ ජනතාවට. ඉතින් අපේ කොත්මලේ අපේ මේ සන්නාමේ විශ්වාසය අපි දිනා ගන්න අපේ මහ ජනතාවගෙන්. ඒ වගේ අපි හදවතින්ම මේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙලා. පාරිභෝගිකයා වෙතට උසස්ම තත්ත්වයේ කිරි අරගෙන මේ නිෂ්පාදන ළඟා වෙන්නේ කොහොමද කියලා සහ ලංකාවේ පළවෙනි වතාවට මේ කිරි ලබා ගන්නා ක්‍රියාවලිය ඩිජිටලයිසේෂන් වෙලා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න පුළුවන්ද? ඇත්තටම අපි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් කන්සියුමර්ට යවන්න නම් අපේ ඉනිෂියල් රෝ මැටීරියල් එක හොඳ වෙන්න ඕන. රෝග වලින් තොර ඊටමත් දොයාගත් සැනින් අපි කිරි අරගෙන ආවිල්ලා ඒ කිසිම කල් තබා ගන්නා කෙමිකල්ස් මොනවද දාන්න නැතුව අපි අංශක 4ට කිරි සීතකරණය කරන්න ඕනේ. ඉතින් අපි ඒ ක්‍රියාවලිය හැකි ඉක්මනින් කරලා ශුද්‍ර ජීවීන් ප්‍රමාණය ඉතාමත් අඩු කිරි අපි ෆැක්ටරි එක වෙත එවන්න තමයි කටයුතු කරන්නේ. අපි විවිධ ප්‍රදේශවල යාපනයේ ඉඳලා ලංකාවේ පැතුරුණු ජාලයක් තියෙන කර්මාන්තයක්. මේකදී අපේ මේ ජාලය තුල ශ්‍රේෂ්ඨ නිලධාරීන් මේ හැම තැනකම වැඩ කරනවා. ඉතින් මේගොල්ලෝ ඇත්තටම මේ ගැන බොහොම සුපරීක්ෂාකාරීව තමයි කටයුතු කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි ගොවි මහතුරුන්ට හැමතිස්සෙම වගේ අපි අවයර්නස් ප්‍රෝග්‍රෑම් කරනවා, ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කරනවා. මොකද මේගොල්ලොන්ගේ නොලෙජ් එක දියුණු කරන්න. එතකොට මේ තුලින් අපිට පුළුවන් ඊටමත් හොඳ කිරි තත්ත්වයෙන් උසස් කිරි ඉනිෂියලි ලබා ගන්න. එතකොට මෙතනදී අපිට ලෙඩ රෝග පවා අඩු කරගන්න තියෙනවා. බුරුළු ප්‍රදාහය ඒ වගේ රෝග තියෙනවා.
මේවා අඩු කරගන්න මේවා ලංකාව ඇත්තටම ක්‍රමානුකූලව මේ වගේ ස්ටඩි එකක් කරන්නෙත් නැහැ. ඉතින් අපි ඇත්තටම ඒවට මූලික පරීක්ෂණ කරලා තමයි අපි මේ කිරි බාර ගැනීම කරන්නේ. එතකොට අහුවා ඩිජිටලයිසේෂන් ගැන. මේ ලංකාවේ ප්‍රථම වතාවට මේ අපි ඩිජිටලයිස් කරලා තියෙන්නේ මේ චිලින් සෙන්ටර්ස්. මේ එතකොට මේකෙදි ඇත්තටම ක්‍රමානුකූලව කිරි වලට මිලක් නියම කරන්න පුළුවන්. එතකොට මේ දේ සහ ඝනද්‍රව්‍යයට අනුව තමයි මිල නියම වෙන්නේ. එතකොට මේ කිරි ප්‍රමාණය ඒකට ඇතුල් වෙනවා. එතකොට මේකෙදි අපිට පුළුවන් මේ ඩිජිටලයිස් කරන තුලින් මිනිස්සුන්ට මැනිපුලේට් කරන එක නවත්තන්න. යම් දේවල් මේ සමාජය ඇතුලේ වෙනවා. ලොකු කාර්යයන් වෙනවා. මිනිස්සුන්ගේ සල්ලි හරියට යන්නේ නැති වෙන්නේ මේ වගේ දේවල්. එතකොට මෙතනදී අපිට මේක සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් මේකෙදි බලන්න පුළුවන් මේ විදිහට අතේ තියෙන ඩිවයිස් එකෙන් මේ ලංකාවේ තියෙන මුළු යාපනයේ ඉඳලා ඕනම ප්‍රදේශයක ඒවා සැනකින් තප්පර ගානක් ඇතුළතදී මේ අද දවසේ වෙච්ච සිද්ධිය මොකක්ද කියලා බලා ගන්න. ඉතින් මේ හරහා මිනිස්සුන්ට හොඳ මිලක් යනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. කියන්න පුළුවන්ද කොත්මලේ නිෂ්පාදන ක්‍රියාවලිය පරිසරයට හානියක් නැතුව සිද්ධ වෙන්නේ කොහොමද කියලා? ඔව් අපි ආකාර 3කට මේ පරිසරය සුරක්ෂිත වෙන ආකාරයට නිෂ්පාදන කටයුතු කරනවා. පළවෙනි ආකාරය තමයි අපි එනර්ජි සේව් කරන්න ඕනේ. දෙවෙනි ආකාරය තමයි අපි වතුර පුළුවන් තරම් සේව් කරන්න ඕනේ. තුන්වෙනි ආකාරය තමයි පරිසරයට බැහැර දෙන අපද්‍රව්‍ය අපි පරිසරයකට අහිතකර නොවන විදිහට කොහොමද බැහැර එළියට දාන්න ඕනේ කියන ඒ කාරණා තුන. ඉතින් පළවෙනි ආකාරය කියනවා නම් අපි එනර්ජි සේව් කරනවා නැත්නම් එෆිෂියන්සි එක වැඩි කරනවා කියන්නේ අපි ඒ සඳහා ක්‍රියාකාරකම් දෙක තුනක් කරලා තිනවා. එකක් තමයි බයෝමාස් බොයිලර් එක. දෙවෙනි එක බල්බ් ඔක්කොම LED සහ සෝලර් පවර් වලින් තියෙන බල්බ්ස් තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ වගේ අපේ මුළු වහලේ පුරාම කර්මාන්තශාලාවේ වහලේ පුරාම සෝලර් පැනල් වලින් 1.3 මෙගාවොට් එනර්ජි එකක් අපි ඇති කරනවා අපේ කර්මාන්තශාලාවට. දෙවෙනියට වතුර සේව් කරන්න අපි ගොඩක් දේවල් කරලා තිනවා. එතනින් කාලය මදින් සමන් කීපයක් විතරක් කරන්නම් අපි වතුර ආපහු රීසයිකල් කරනවා. අපි පාවිච්චි කරන කර්මාන්තශාලාවේ වතුර වලින් භාගයක්ම අපි නැවත ප්‍රයෝජනයට ගන්නවා සහ වගා කටයුතු කරන්න ඒ වගේ දේවල් වලට සහ නැවත අපේ යන්ත්‍රක්‍රීය සූත්‍ර ක්‍රියා කරන්න. ඒ වගේම අපේ කර්මාන්තශාලාවෙන් එළියට යන සියලුම අපද්‍රව්‍ය ආපහු ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් වෙන ආකාරයට තමයි අපි ගන්නවා.